විද්වත්වංච නුපත්වංච නෛව තුල්‍යං කදාචනේ ස්වදේශේ පූජ්‍යතේ රාජා විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ. සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා විද්වත්වංච නුපත්වංච නෛව තුල්‍යං කදාචනේ කියන සංස්කෘත ශ්ලෝකයේ තුල උගත්කමත් රජකමත් කිසිම විටක සමාන වන්නේ නැති බවත්, එවැගේම සංස්කෘත පඬිවරයා විස්තර කරන මේ පිළිබඳව උගතා මුළු ලෝවැස්සා විසින් පිදීමට ලක් කරනවා. නමුත් රජතුමෙක් කවදාවත් ලෝවැස්සා විසින් පිදීමට ලක් කරන්නේ නැහැ කියන එක. ඇයි එහෙම කියන්නේ? රජ්ජුරුව තමන්ගේ රටට රටවැසියන්ට රාජ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරනවා. නමුත් උගතෙක් වුණොත් මුළු ලෝකයා වටේම ගිහිල්ලා මුළු ලෝකයේ පිළිබඳව අවබෝධයක් ඇතිව මුළු ලෝකයටම ඔහුගේ දැනුමේ වටිනාකමේ ප්‍රයෝජනෙ බෙදලා දෙන්න පුළුවන්. මම පුංචි පණිවිඩයක් විදියට වර්තමාන සමාජයේ ඉන්න දරුවන්ට දෙන්න කැමතියි. දරුවනේ අධ්‍යාපනය ලබා ගන්න කාල සීමාව තුල හොඳින් අධ්‍යාපනය ලබා ගන්න ඕන. අපට මේ ගිහිල්ලා තිබෙන මේ ක්‍රමක්‍රමයෙන් එන වයස නැවත ආපස්සට ගන්න බෑ. ඒ නිසා අවුරුදු 10ක් 12ක් මේ අධ්‍යාපන කාල සීමාව තුල අපි හොඳින් අධ්‍යාපනය ලබා ගන්න ඕන. අධ්‍යාපනය ලබා ගත්තොත් පමණයි ලාංකිකයන් විදිහට මේ දරිද්‍රතාවයෙන් අපට එකතු වෙලා නැත්නම් දරිද්‍රතාවයෙන් අපට හකුලවාගෙන දරිද්‍රතාවයෙන් නැතුව ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා අපේ දරුවෝ හොඳට අධ්‍යාපනය ලබාගෙන ඒ වගේම තමයි වර්තමානයේ තුල දුරකථන වලට ඇබ්බැහි වෙලා විවිධ ක්‍රියාකාරකම් විවිධ ගේම් ගහ විවිධ දේවල් කරනවා. ඒ දේවල් වලින් අත මිදලා දරුවනේ අධ්‍යාපනය කියන පැත්තට යොමු වෙන්න. එහිම අධ්‍යාපනය කියන පැත්තට යොමු වෙලා අධ්‍යාපනයේ පරිපූර්ණ දරුවෙක් බවට පරිවර්තනය වෙන්න ඔය ඇත්තෝ මුළු ලෝවැස්සා විසින් පොදොන්නු කෙනෙක් බවට පරිවර්තනය වෙනවා නියතමයි පින්නතුනි. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.